පොලිස් ස්ටේෂන් එකක් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය ඉෂ්ට වෙන තැනක්. ඒත් ඒ පොලිස් ස්ටේෂන් එක ඇතුලේ ඉන්න පොලිස් නිලධාරීන්ම ප්‍රාණ අපකරුවන් වුණොත් තමන්ගේම පුටුවෙන් නැගිට ගන්න බැරි වෙන විදියට එක අඩියක් ඉස්සරහට තිබ්බොත් මුළු ස්ටේෂන් එකම පුපුර යන විදියට බෝම්බ අටවපු අද්භූත පුද්ගලයෙක් මේ හැමෝම පාලනය කරනවා නම් මේ හැමදෙම පිටිපස්සේ ඉන්නේ අවුරුදු ගානක ඉඳන් තමන්ගෙන් වෙන් වෙලා ඉන්න දුවව බලන්න ආපු ඒ වගේම තමන්ගේ අතුරුදහන් වුණු පුතාව හොයන අසරණ තාත්තා කෙනෙක් කියලා ඔබ දැනගත්තොත් නීති අතදගත්තු දූෂිත නිලධාරීන් ඉස්සරහා තමන්ගේ ලේවලින් ලියවුණු යුක්තිය ඉල්ලන එක තාත්තා කෙනෙක්ගේ පලිගැනීම. අන්න ඒකයි 2025 වසරේ නිකුත් වුණු රයිට් චිත්‍රපටයේ කතාව. අපි හැමෝම ආදරය කරන අරුන් පාණ්ඩියන්ගේ රංගනයෙන් හැඬවුණු තාත්පරයෙන් තාත්පරය කුතුහලයේ උපරිමයට අරන් යන මේ සුපිරි සිනමා නිර්මාණය ගැන අද අපි කතා කරනවා. ආයිබෝන් කියලා පිළිගන්නවා මූවිඩිය ඇකඩමි අපේ යාළුවොන්න. අපි බලමු මොකක්ද මේ රයිට් මෙහෙයුම කියලා. ඉතින් මේ මූවිඩි ඇකඩමි ඉතින් අපි යමු දැන් වැඩි කතාවක් නැතුව අපේ ෆිල්ම් එක පැත්තට. ඉතින් මුලින්ම පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එකක ඉන්න පොලිස් නිලධාරියෙකුට ලැබුණ එමතුමකින් පස්සේ පොලිස් කූඩුවේ ඉන්න සෙට් එකක්ව නිදහස් කරන්න කියලා ඉහළින් නියෝගයක් ලැබෙනවා. ඉතින් මේ පොලිස් නිලධාරියා පොලිස් SIට කියලා මුන්ව නිදහස් කරගන්න හැදුවත් පොලිස් SI නම් ඒකට කැමති වෙන්නේ නැහැ. අර පොලිස් නිලධාරියට බැනලා යවලා පොලිස් SI නිලධාරියාත් එතනින් පිටත් වෙලා යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මෙතනට මැර කණ්ඩායමේ නායකයෙක් ඇවිල්ලා කූඩුවේ ඉන්න එයාගේ අයව කිසිම අනක් නැතුව නිදහස් කරගෙන අරගෙන යනවා. ඉතින් කොහොමුණත් ඊළඟ කොටසින් පෙන්වන්නේ අපිට වේගයෙන් යන වාහන දෙකක් පෙන්නලා ඒ වාහන කැලෑවක් ඇතුළට ගිහින් පිරිමි කෙනෙකුගේ සිරුරක් අතාරිනවා පෙන්නනවා. ඉතින් මේ කවුද ඇයි එහෙම වුනේ කියලා නම් මෙතනදී පෙන්වන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම වෙන්න හේතුව කතාව ඉස්සරහට තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ස්කිප් නොකර බලන්න. මොකද තප්පරෙන් තප්පරේ මේ කතාව වෙනස් වීමක් හැර වෙන කිසි දෙයක් නැහැ. මුලදී හිතන දේ නෙමෙයි පන්තිමට වෙන්නේ. ඉන්න එක බලන්න අපිත් එක්ක එක දිගටම එකතු වෙලා ඉන්න channel එකේ subscribe කරලා like එකකුත් දාලා set වෙන්න. ඉතින් අපි ඊළඟ කොටසට ඊළඟට පෙන්වන්නේ හීනෙන් බය වෙලා හැරෙන වයසක පුද්ගලයෙක්. මෙයාගේ පුතා ඊට කලින් දවසේ අතුරුදහන් කියලාත් මෙතනදී පෙන්වනවා. ඉතින් මේ තාත්තට පුතාගේ පරණ මතකයන් මතක් වෙන්නත් පටන් ගන්නවා. පුතා ගැන තොරතුරු හොයන්න කියලා වීල් එකකුත් අරන් ජෝසප් කියලා පුතාගේ යාළුවෙක්ගේ ගෙදරකට යනවා. ගිහින් ජෝසප් හම්බ වෙන්න හැදුවත් ගෙදර අම්මා ඇවිත් ජෝසප් නිදි කියලා අර මිනිස්සයා යවා ගන්නවා පෙන්නනවා. නැති වුණ ළමයාගේ නම ජයි කියලා අපිට දැන් දැනගන්න පුළුවන් වෙනවා. මේ අතරමඟ ෆාමසි එකකින් බඩු ගන්න සුජිත් කියන ජයිගේ තව යාළුවෙක් දැකලා අර ජයිගේ තාත්තා සුජිත් ගෙනුත් ඇහුවත් එයත් ඒක මග ඇරලා යන්න යනවා. එතනින් මොකුත් දැනගන්න ලැබුණ නැති ජයිගේ තාත්තා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පොලිසියට යනවා. එතනදී පැමිණිල්ල ලියා ගන්නවා වෙනුවට කොල්ලෙක්නේ කොයි වෙලේ හරි එයි කියලා පොලිසිය ගණන් නොගෙන හැසිරෙනවා. කොලයක ලියලා ගෙනත් දුන්නොත් බාර ගන්නවා කියලා කිව්ව නිසා ජයිගේ තාත්තා විස්තර ලියලා කොලයක් පැමිණිල්ලක් විදියට පොලිස් නිලධාරියාට දීලා යන ගමන් අහනවා ඉන්ස්පෙක්ටර් හම්බෙන්න ඕන කියලා. ඒත් අර නිලධාරියා කියනවා නිලධාරිය ඔක්කොම PMගේ ආරක්ෂාවට දාලා තියෙන්නේ එහෙට ගියොත් හම්බෙන්න පුළුවන් කියලා. ඒ මිනිස්සයා එතනින් ගියායින් පස්සේ පොලිසියට තේ එක වඩේ අරන් ආවම වඩේවල තෙල් පිහ දාන්න අර පැමිණිලි කොලේ පාවිච්චි කරනවත් මෙතෙන්දී අපිට පෙන්නනවා. කොහොම වුණත් ඊළඟට වෙන්නේ අර පොලිසියට ගිය වෙලාවේ පොලිස් නිලධාරියා කිව්ව විදිහට PMගේ ආරක්ෂාවට දාලා ඉන්නවා කිව්ව නිසා ඉන්ස්පෙක්ටර් හම්බ වෙන්න PMගේ නිල නිවසට යනවා පෙන්නනවා. ඉතින් මෙතෙන්දිත් එයාලා නොහිතපු විදිහට මෙයාව එතනින් ප්‍රතික්ෂේප කරලා පොලිස් ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න මෙයාට එතින්දි ලැබෙන්නේත් නැහැ. ඉතින් ටිකක් වෙලා ඔහොම ඉඳි අපිට පෙන්නනවා මේ ජයිගේ තාත්තට මොබයිල් ෆෝන් එකට කෝල් එකක් එනවා. ඉතින් කෝල් එක ආවට පස්සේ ඒ කෝල් එකෙන් ගත්ත එක්කෙනා කියනවා මම දැන් ඉන්නේ ඔයාගේ කඩේ ගාව. ඔයා ඉක්මනට එන්න මට මේ ලැප් එක දැන් අරගන්න ඕනේ කියලා. ඉතින් එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේ ජයිගේ තාත්තා කම්පියුටර් රිපෙයාර් කරන ෂොප් එකක වැඩ කරනවා කියලා. ඉතින් ඒ කෝල් එකෙන් පස්සේ ජයිගේ තාත්තා යනවා ඒ කම්පියුටර් ෂොප් එක ගාව ඉන්න අර මිනිස්සයාව හම්බ වෙලා එයාගේ කම්පියුටර් එක එයාට දෙන්න. ඉතින් ඊළඟට පෙන්නන්නේ ජයිගේ තාත්තා ආපහුත් පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් විස්තරයක් අහගන්නත් දැනගන්නත් කියලා යනවා. ඉතින් ඒ වෙලාවෙත් පොලිසියට ගියායින් පස්සේ මේ ජයිගේ තාත්තට කියන්නේ ඔයාගේ පුතා හොඳටම බීලා කොහේ හරි පාරකවත් වැටිලා ඇති කියලා ඒකත් එච්චර ගණන් නොගෙන වගේ අතැල්ලා දාන්න හදනවා. ඉතින් මේ වෙලාවේ ජයිගේ තාත්තට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ඒ වෙලේ පොලිස් නිලධාරියට කියනවා පොලිස් නිලධාරීන් විදියට ඔයාලා මොකක් හරි පියවරක් ගත්තොත් තමයි යාව හොයා ගන්න පුළුවන් කියලා. මේ වෙලාවේ පොලිස් නිලධාරියා කියනවා අපි වැඩ කරන්න ඕනේ කොහොමද ඔයා අපිට උගන්වන්න එනවද කියලා. හැබැයි ඔන්න ඔය වෙලාවේ පොලිස් නිලධාරියට මේ ජයිගේ තාත්තා කියනවා
ඔයාලගේ නොසලකිලිමත්ම නිසා මගේ කොල්ලට මොනවා හරි වුණොත් මමත් නිකන් ඉන්නේ නම් නැහැ මහත්තයෝ කියලා. මෙතෙන්දි තරහ ගිය පොලිස් නිලධාරිය අහනවා පොලිසියටම ඇවිල්ලා පොලිසියටම තර්ජනය කරනවාද කියලා. ඉතින් කිසි තොරතුරක් හොයාගන්න බැරි වුණු ජයිගේ තාත්තා ගෙදර ඇවිල්ලා රෑ ඉන්නකොට රෑ ගෙදරට ජයිව හොයාගෙන ආපු මැරකණ්ඩායමක් ජයි ගෙදර ඉන්නවද කියලා ගෙදරට පැනලා බලද්දි ජයිගේ තාත්තා කියනවා ජයි ආවේ නෑ තාමත් ගෙදර කියලා. ඉතින් මේ වෙලාවේ ජයිගේ තාත්තටත් හොඳටම ගහලා ජයිවත් ගේ ඇතුලේ හොයලා ඒ මැරකණ්ඩායම පැනලා යනවා. ඉතින් ඔන්න අදර ඊට පහුවදා තියෙනවා පොලිසියේ හොරකම් කරලා ගෙනාපු බඩු වගයක් අල්ලලා. ඉතින් මේ බඩු අනන්‍යතාවය තහවුරු කරලා ඒ කෙනාට අරගෙන යන්න පුළුවන් විදිහට පොලිසිය ඉස්සරහා තියලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ මෙතනටත් ජයිගේ තාත්තා ඇවිල්ලා ඉන්නවා අපිට පෙන්නනවා. ඉතින් ඒ වෙලේ පොලිස් නිලධාරියා කියනවා ඔයා හොයන බඩුව නම් මෙතන නෑ කියලා. ඉතින් මේ වෙලාවේ ජයිගේ තාත්තා කියනවා ඊරෑ මගේ ගෙදරට කට්ටියක් ඇවිල්ලා මගේ පුතාව හොයලා මටත් තර්ජනය කරලා ගෙදරින් පිටත් වෙලා ගියයි කියලා. මේ වෙලේ අර පොලිස් නිලධාරියා කියනවා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න පොලිස් නිලධාරියාට නම් ඔයා එක හොඳටම කේන්තියෙන් තමයි ඉන්නේ කියලා. ඉතින් මෙතන තිබුණු එක එක රත්තරන් බඩු ඒ වගේම ඉලෙක්ට්‍රොනික බඩු වගේ දේවල් කට්ටිය අරගෙන අනන්‍යතාවයේ තහවුරුත් කරලා ගියාට පස්සේ එක මේක MacBook එකක් විතරක් මෙතන ඉතුරු වෙනවා. ඉතින් මේක HP ලැප්ටොප් එකක් ගන්න ආපු පුද්ගලයෙකුත් ඉන්නවා. ඒත් එක්කම මේ පොලිස් නිලධාරියෙකුත් මෙතන ඉන්න ආරක්ෂාවට දාලා ඉන්න ආරක්ෂක නිලධාරියට කියලා තියෙනවා මටත් MacBook එකක් ඕනේ මගේ පුතාට දෙන්න කියලා. ඉතින් අර පොලිස් නිලධාරියා MacBook එකක් හොයපු නිසා මෙතන ආරක්ෂාවට ඉඳපු පුද්ගලයාත් මේ MacBook එක ගන්න දඟලනවා. ඒත් එක්කම අර HP ලැප් එකක් ගන්න ආපු එක්කෙනත් MacBook එක ගන්න දඟලනවා මෙතෙන්දි පෙන්නනවා. MacBook එකේ රණ්ඩුවත් එතන ඉවර වෙලා කොහොම හරි MacBook එකත් පොලිස් නිලධාරියයි කියන්නේ අර ආරක්ෂක නිලධාරියා ගාවට අරගත්තා. කියන්නේ පොලිසිය එක්කෙනාට බාර දෙනවා කියන දේ තමයි. ඉතින් කොහොම හරි ආරක්ෂක නිලධාරියා ගාව MacBook එක තියාගෙන ඉන්නකොට මේ වෙලාවේ පොලිස් SI මැඩම් පොලිස් ස්ටේෂන් එකට එනවා පෙන්නනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ අර පොලිස් නිලධාරියයි ඒත් එක්කම අර ලැප් එක හොරකම් කරන්න දඟලපු පොලිසියේ ආරක්ෂාවට යොදවලා ඉන්න පුද්ගලයයි අතර පොඩි කසුකුසුවක් යනවා. මේ ලැප් එක ඔන් කරන්නේ කොහොමද කියලා දෙන්නයන් කවුරුවත් පාවිච්චි කරන්නවත් දන්නේ නැති නිසා. ඉතින් මේ වෙලාවට පොලිස් SI මැඩම් ආපු නිසා මැඩම් ඕක දැකලා මැඩම් මේක ලැප් එක අරගෙන ඉන්න මෙතෙන්න මම කියලා දෙන්නම් ලැප් එක ගැන කියලා එයා වෙතෙන්ට අරගන්නවා පෙන්නනවා. ඉතින් පොලිස් නිලධාරියට එතන තිබුණු පුටුවකුත් අරන් දීලා ඒත් එක්කම මේසේ උඩින් ලැප් එකක් තියලා ලැප් එක ඔන් කරන එකේ ඉඳලා අර මැඩම් කියලා දෙන්න හදනවා. ඉතින් කොහොම හරි මේ Mac ලැප් එක ඔන් කරයින් පස්සේ යෝ ලැප් එක ඔටෝ වැඩ කරන්න ගන්නවා. ඉතින් කට්ටියට මේක සැකයි ඒක මොකක්ද ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි සම්පූර්ණයෙන් කතාව දැනගන්න වෙන්නේ. ඒක තමයි ලැප් එක හැකර් කෙනෙක් යටතේ තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙනවා මෙතෙන්දී. ඉතින් ඒකත් එක්කම ලැප් එකත් ඊට පස්සේ යාළගේ පොලිස් ස්ටේෂන් එකේ තියෙන සවුන්ඩ් ස්පීකර් උත් ඔක්කොම මෙයා හැක් කරලා එයාගේ වොයිස් එකෙන් මෙයාලට පණිවිඩයක් දෙනවා. ඔයා ඉඳගෙන ඉන්න පුටුව යට බෝම්බයක් තියෙනවා. ඒ පුටුවෙන් නැගිට්ටොත් අනිවාර්යයෙන්ම බෝම්බේ බ්ලාස්ට් වෙනවයි කියලා. මේ වෙලාවේ කියනවා මම ඔයාලා ගැන අඟලෙන් අඟල ගහගෙන ඉන්නේ. ඉතින් ඔයාලා උතනින් යන්න හිතන්නවත් මම කියන දේ කරලා දුන්නොත් ඇති කියලා. ඒ හැකර් තමයි යන්නේ විදිහට මේ පොලිස් නිලධාරියාටත් SI මැඩම්ටත් මේ අනක් දෙන්නේ. ඉතින් ඔන්න ඔය සීන් එකෙන් පස්සේ ඊළඟට SI මැඩම් ගිහිල්ලා අර GM සර්ට කෝල් එකක් කරගෙන කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණා මේ වගේ හේතුවක් වෙලා තියෙන්නේ. ඒ වුණාට දැන් කරගන්න දෙයක් නැතිකමයි තමයි වාට කෝල් එක ගත්තේ. මේ වෙනුවෙන් මොකක්ද අපි යොදවන්න ඕනේ ක්‍රියාපටිපාටි කියලා GM සර්ගෙන් අහනවා. මේත් එක්කම එතනට ගිහලා ජයිගේ තාත්තත් වටයක් කරකිලා බලනවා මොකක්ද මේ වෙන්නේ කියලා. ඒක වුණාට එතන ඉන්න අනික් අයට ඒකේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකේ කතාවේ විස්තරත් ඉස්සරහට දැනගන්න පුළුවන්. ඉතින් ස්කිප් නොකර කතාවත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ SI මැඩම්ගෙන් අහනවා GM සර් මේ වෙලාවේ ස්ටේෂන් එකේ ඉන්නේ කවුද කියලා. ඉතින් මේ SI මැඩම් කියනවා රයිට් චෙල්ලමුත් ඒත් එක්කම කොස්ටාපර් රංජනාත් හිරකාරයෝ දෙන්නෙක් එක තව සිවිල් වැසියෙකුත් ඉන්නවා කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ කියනවා ඒ පොලිසිය ඇතුළේ ඉන්න හැමෝගෙම විස්තරත් එක්කම කිසිම හේතුවක් නිසා මේක මාධ්‍යයට දැනගන්නත් ඉඩ තියන්න එපා කියලා GM සර් කියනවා. ඉතින් ඊළඟට පෙන්නන්නේ මේ SI මැඩම් ඇවිල්ලා කියනවා කොස්ටාපර් රංජනාට මේ හැමෝගෙම මොබයිල් ෆෝන් අරගෙන ඒක ඔක්කොම පවර් ඔෆ් කරලා දාන්න කියලා. ඉතින් මේ රංජනා ගිහිල්ලා හැමෝගෙම ගාව තියෙන මොබයිල් ෆෝන්ස් අරගෙන ඉවරලා ඒ ඔක්කොම පවර් ඔෆ් කරලා දානවා. ඉතින් ඔන්නෝම ඉන්නකොට ටිකක් වෙලා යද්දි බෝම්බ නිෂ්ක්‍රියාංශයෙන් ඇවිල්ලා මේ බෝම්බේ පරීක්ෂා කරනවා පෙන්නනවා. ඉතින් ඔන්න ඔය අතරේ කට්ටිය බෝම්බේ ගැන බලද්දී මෙතන පොලිස් කූඩුවේ ඉඳපු ඇත්තම පොලිස් හිරකාරයෙක් මෙතනින් පැනලා යන්න දඟලනවා. ඉතින් මේ පැනලා යන දඟලන එකත් එක්කම අර හැක් කරලා තියෙන Mac ලැප් එකේ පෙන්නනවා සිකියුරිටි කඩකිරීමක් තියෙනවා. ඉතින් එහෙමයි කියලා විස්තරයක් යද්දි මේ හිර කූඩුවෙන් පැනලා ගියපු පුද්ගලයා දොරෙන් එළියට යනකොටම එතන තිබුණු බෝම්බයක් බ්ලාස්ට් වෙලා මේ හිරකාරයව පිච්චෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ජයිගේ තාත්තා ඇවිල්ලා එතන තිබුණු ගෑස් එකක් ගහලා මේ මිනිහයාගේ ඇඟේ ගිනි ගන්න කොටස් ටික
නිවලා දානවා. ඉතින් ඒනට ලොකු තුවාල තියෙන නිසා ඉතින් ඔය සීන් එකෙන් පස්සේ SI මැඩම් ගිහිල්ලා ජීම්ස් එකට ආයෙත් කෝල් එකක් කරගෙන කියනවා මෙතන එක්කෙනෙක් වෙනුවෙන් බෝම්බයක් පිපුරුවා. ඒ බෝම්බෙන් පස්සේ එක්කෙනෙක්ට ගොඩක් ලොකු පිලිස්සුම් තුවාල තියෙනවා. එයාට ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ඕනි කියලා. ඉතින් ඒකෙන් පස්සේ ડોක්ටර් කෙනෙක් එක්ක ඇම්බියුලන්ස් එකක් ඇතුළට ගෙන්නලා මොකද හේතුව මෙතන පිටට ඇතුළට ආව වගේම නෙමෙයි පිටට යන්න ආපහු බැරි නිසා වෛද්‍ය ප්‍රතිකාර පොලිස් ස්ටේෂන් එක ඇතුළෙම කරන්න ඕනේ කියලා පොලිස් ඇම්බියුලන්ස් එකත් පොලිසිය ඇතුළට දාලා මේ ලොකු පිළිසම් තුවාල තියෙන මේ සිරකාරයාට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඉතින් ওই වෙලාවෙන් පස්සේ ඊළඟට පෙන්නන්නේ මේ හැක් කරලා තියෙන මැක් ලැබ් එකෙන් අර හැකර් කතා කරලා අහන ඔයාලා කවදා හරි මේ ස්ටේෂන් එකේ අසාධාරණයක් දැකලා නවත්තන්න උත්සාහ කරලා දිනවද කියලා. ඉතින් මේ වෙලාවේ පොලිස් නිලධාරීන් එකිනෙකා මූණට මුණ බලා ගන්නවා. අර වෙන කිසිම දෙයක් කතා වෙනවවත් පේන්නන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ පොලිස් නිලධාරියෙක් අර හැකර්ට කියනවා මං දාන්න විදිහට නම් හැම පොලිස් කාර්යයකම වැරැද්දක් කරලා තියෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අර හැකර් කියනවා වැරදි කරපු අය දඬුවම් විඳින්න ඕන. එහෙනම් මම දෙන දඬුවම දැන් ඔයාලා විඳින්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ අර හැකර් අර පොලිස් නිලධාරියට කියනවා මම දැන් කෙලින්ම කාරණාවට එන්නම් මේ ස්ටේෂන් එකේ වෙච්ච කේස් එකකදී ඇත්තම වැරදිකාරයට දඬුවම් දෙන්නේ නැතුව අහිංසකයෙක්ට දඬුවම් කරානේ. ඒ කේස් එක ආපහු විසඳලා ඇත්තම වැරදිකාරයට ඊළඟ විනාඩි 30 ඇතුළත දඬුවම් කරන්න ඕනේ කියලා. ඒකෙන් පස්සේ අර බෝම්බේ ටයිමින් පටන් ගන්නවා. ඒක විනාඩි 30කට ටයිමින් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය සීන් එකෙන් පස්සේ දැන් කට්ටියම මේ පොලිස් ස්ටේෂන් එකේ වෙච්ච කේස් එක මොකක්ද කියලා කට්ටිය එක හොයන්න ගන්නවා. ඉතින් මේ හොයන අතරතුර නඩු කේස් 500ක් අතරින් එකම එක නඩුවක් හොයා ගන්නවා. මේකේ ප්‍රධාන චූරිතියා රාජදුරයි කියලා මේ පොලිස් නිලධාරියා SI මැඩම්ට කියනවා. ඉතින් දැන් කොහොම හරි විනාඩි 30ක් ඇතුළත කේස් එකක් විසඳන්න ඕනේ හින්දා විශ්‍රාමික පොලිස් නිලධාරිය අර රාජතුරේ කියන කෙනාව පොලිසියට ගෙන්න ගන්නවා. ඉතින් ඒත් එක්ක මේ නඩුවක් විසඳන්න නම් ජජ් කෙනෙකුත් ඉන්න එපා. ඉතින් දැන් ජජ් කෙනෙකුත් ගෙන්නන්න ඕනේ කියලා GM-සර්ට මේ SI මැඩම් කෝල් එකක් දීලා කියනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ ජජ් කෙනෙක් කොහොමවත් ඒ වගේ ස්ථානයකට ගෙන්න ගන්නත් බැරි නිසා මේ පොලිස් නිලධාරියන් බොරුවක් කියලා මේ ජජ් කෙනෙක්ව එතනට ගෙන්න ගන්න මරණ පරීක්ෂණයක් ලබා ගන්න ඕනේ කියලා එක්කන් යමු සර් කියලා මේ කට්ටිය කතා වෙනවා. ඉතින් කොහොම වුණත් ඔක්කොම අවසානයේ මෙතන ජජ් කෙනෙකුත් එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා මේ පොලිසියම සම්පූර්ණ උසාවියක් වගේ හදලා සම්පූර්ණ මේගොල්ලෝ දැන් විනාඩි 30ක් ඇතුළත මේ නඩු කේස් එක විසඳන්න තමයි හදන්නේ. ඉතින් මේකෙන් ඉස්සරහටත් මොකද්ද වෙන්නේ කියලා දැනගන්න මාත් එක්කම රැඳිලා ඉන්නේ කියලා ගමන් ස්කිප් නොකර මේක බලන්න. ඒත් එක්කම පුජමත කිරීමක් කරනවා. මේ දැම්ම අපිව තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම ගිහින් සබස්ක්‍රයිබ් කරලා ආයෙත් එකතු වෙන්න. ඉතින් අපි යන් දැන් ආයෙත් කතාව පැත්තට. ඉතින් මේ ජජ් දන්නේ නැහැ මේ වගේ ඉන්න හේතුව මොකක්ද කියලා. ඉතින් ජජ් මේ වෙලාවේ පුදුම වෙලා වගේ වටේ පිටේ බලන ගමන් ඉන්නකොට මෙතින් දාලි SI මැඩම් ඇවිල්ලා ජජ්ට සම්පූර්ණ විස්තරය මෙතන තියෙන්නේ බෝම්බයක් මේ වගේ විස්තරයක් වෙන්නේ කියලා මෙයා ඔක්කොම ජජ්ට කියලා දෙනවා. ඒත් එක්කම කියනවා දැන් ගොඩක් කල් පාරන යට ගිය කේස් එකක් තමයි විනාඩි 30ක් ඇතුළත හොයන්න ඕනි කියලා. ඒ වගේම මේකට ආදාළ නියෝගයක් දෙන්න ඕනි කියලාත් මේ SI මැඩම් ජජ් එක කියනවා. ඉතින් ඔන්න ඒ වෙලාවේ මේ ජජ් අහනවා මෙතනට වැරදිකාරයා කවුද කියලා. ඉතින් ඒ ජජ් ඉස්සරහම වැරදිකාරයා විශ්‍රාමික රාජදුරේ කියලා මෙයා පිළිගන්නවා. ඉතින් ඔන්න ඔය සීන් එකෙන් පස්සේ අපිව දැන් අරගෙන යනවා සෑහෙන කාලයක් පිටිපස්සට කතාවෙන්. ඉතින් එතෙන්දි වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. දැන් එහෙනම් යන් එතනට. ඉතින් ඔන්න ඔය වෙලාවේ අර සාක්ෂි විදියට ඉදිරිපත් වුණා පොලිස් නිලධාරිය කියනවා උතුරු ඉන්දියානුවෙක්ට ගහලා ස්ටේෂන් එකට අරන් ඇවිත් හිරේට දැම්මා. එතකොට ඉන්ස්පෙක්ටර් විදියට හිටියේ මේ දැන් විශ්‍රාමික වෙලා ඉන්න රාජදුරේස. ඉතින් කොහොම හරි ඔන්න ඔය සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා මෙතන පොලිස් නිලධාරියෙක් එක මිනිහෙක්ට පහර දීලා එයාව ඇතුළට දාලා ජජ් ඉස්සරහදී තමන්ගේ වැරද්ද තමන් තමයි වැරදිකාරයා කියලා පිළිගන්න කියලා එයාට තර්ජනය කරලා එයාව කූඩුව ඇතුළට දානවා. ඉතින් ඒත් එක්කම මෙතන තවත් පෙන්නනවා චෙල්ලමුත්තු කියලා පොලිස් නිලධාරියෙක්ට මූ තමයි අර කෙල්ලව රේප් කරේ කියලා නඩුවක් දාන්න කියලා පොලිස් ඉන්ස්පෙක්ටර් රාජතුරේ චෙල්ලමුත්තුට කියනවා. ඉතින් ඒත් එක්කම පෙන්නනවා දැන් ඇත්තටම දැන් මේ වෙලාවේ මෑත කාලීනව පොලිස් ඉන්ස්පෙක්ටර් වෙලා ඉන්න ඉන්ස්පෙක්ටර් මේ වෙලාවේ රාජතුරේට ගිහිල්ලා දෙනවා අර කෙල්ලව රේප් කරපු එකේ සම්පූර්ණ කට උතරයක් එක්කම කොල්ලගේ ශුක්‍රාණු වල විස්තරයක්. ඉතින් මේ වෙලාවේ සම්පූර්ණ විස්තරය රාජතුරේගේ අතට දුන්නට ඉතින් ඔන්න ඔය වෙලාවේ රාජතුරේ එක කතා කර ඉන්න මේ ලොක්කා කවුද කියලා නම් අපිට පෙන්වන්නේවත් ඒ ගැන තොරතුරක්වත් අපිට දැනගන්න වෙන්නේ නැහැ. කොහොම හරි ලොක්කයි රාජතුරේ අතර කතාවක ඉන්නදි තමයි අර සම්පූර්ණ විස්තර ඇතුළත් ෆයිල් එක ගෙනත් දෙන්නේ අර ඉන්ස්පෙක්ටර්. ඉතින් මේ වෙලාවේ අර රාජදුරේ සම්පූර්ණ මේ විස්තර ටික අර ලොක්කගේ අතට දීලා එතෙන්දී සම්පූර්ණ මේ කේස් එක යට ගහන්න දඟලනවා කියලා පෙන්නනවා. ඉතින් ඒත් එක්කම අර ලොක්කා කියනවා මන් වගේ දේශපාලකයෙක්ගේ කකුලක් ඇල්ලුවොත් තමයි උඹලා වගේ පොලිස් කාර්යයන්ට උඩට එන්න පුළුවන් වෙන්නේ කියලාත් අර ඉන්ස්පෙක්ටර් කියන්නේ මෑත කාලීනව ඉන්ස්පෙක්ටර් වෙලා ඉන්න එක්කෙනාට කියනවා.
ඉතින් ඔන්න ඔය සීන් එකෙන් පස්සේ කට්ටිය එතනින් විසිරලා යනවා. හැබැයි ඔන්න ඔය අවස්ථාවේදී තමයි හරියටම අපිට විස්තරයක් දැනගන්න පුළුවන් ඉන්නේ ඒ ඉන්නේ දේශපාලකයෙක්. ඒ වගේ මේ දේශපාලකයාගේ පුතා තමයි අර මෑත කාලීනව ඇවිල්ලා හිරකූඩුවේ ඉඳපු හිරකරුවෝ ටිකත් අරගෙන යන්න ගියේ. ඉතින් මේ කතාවත් එක්ක අපි ඉස්සරහට ගිහින් බලමු. තාම ඉස්සරහට එන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ කතාවෙන් පස්සේ අපිව මෑත කාලයට අරගෙන වෙනවා. අරගෙන ආවට පස්සේ අර පොලිස් නිලධාරියා කියන්නේ සාක්ෂි දෙන පොලිස් නිලධාරියා අර ජජ්ට කියනවා ඉපිලි හදපු බොරු සාක්ෂි ලිපියක් තමයි දැන් ওই ජජ් අතේ තියෙන්නේ. ඇත්ත විස්තරය තමයි මම දැන් කිව්වේ කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ නඩුවෙන් පස්සේ බැරදිකාරයව රාජදුරේට IPC පරිච්ඡේදයේ 114 සහ 167 වගන්ති යටතේ දැරියක් දූෂණය කර මරා දැමූ නඩුවේදී නිර්දෝෂී කෙනෙකුට දඬුවම් කළ නිසාත් සත්‍ය බැරදිකාරයව නිර්දෝෂී කළ නිසාත් රාජදුරේ හට ජීවිතාන්තයේ දක්වාම සිර දඬුවම් ලබා දීමට නියෝග කරමි කියලා මෙතනදි ජජ් නියෝගයක් දෙනවා. ඒත් එක්කම සත්‍ය වැරදිකාරයා නීති ඉදිරියට ගේන ලෙස නියෝග කරමි කියලාත් මේ වෙලාවේ ජජ් කියනවා. ඉතින් ඔන්න ඔය කේස් එකෙන් පස්සේ වැරදිකාරයා වරගෙන ගිහිල්ලා ඒ පොලිස් කූඩුවේම තියෙන එක කාමරයකට දාලා දොර වහනවා. ඒ දොර වහලා තප්පර 2-3ක් ඇතුළත මේ පොලිසියම තියෙන ලයිට්ස් බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බ්ලින්ක් වෙන්න පටන් ගන්න එකත් එක්කම ජයිගේ තාත්තා එකපාරටම කෑ ගහලා තිනවා අර පොලිස් නිලධාරියට ඉක්මනට ඔය දොර වහලා උතනින් අයින් වෙන්න කියලා. ඒ කියනවත් එක්කම ඒ කාමරය ඇතුලේ තිබුණු බෝම්බ එකක් බ්ලාස්ට් වෙලා අර කාමරය ඇතුළට දාපු වැරදිකාරයා ඒ කියන්නේ විශ්‍රාමික රාජදුරේ පොලිස් නිලධාරියාව ඇතුළේදීම පිච්චිලා ගිනිගෙන යනවා. ඉතින් ඒත් එක්කම අර මැක් ලැප් එකෙන් එකපාරටම අර හැක කතා කරලා කියනවා නීතියට අනුව ඔයගොල්ලෝ ජීවිතාන්තය දක්වාම සිර දඬුවම දුන්නා, කර්මයට අනුව මං උට මරණ දඬුවම දුන්නා කියලා. ඉතින් ඔන්න ඔය කේස් එකෙන් පස්සේ ආයෙත් අර MacBook එකෙන් කෝල් එකක් එනවා. ඒකින්නේ හැකර්ගෙන්මයි. ඒ හැකර් ඊට පස්සේ කෝල් එකකින් කියන්නේ දැනට අතුරුදහන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් අතුරුදහන් වෙලා ඉන්නේ. ඒ වගේම දැන් පොලිසිය ඇතුළට වෙලා ඉන්න ජයිගේ තාත්තගේ ජයිව හොයලා දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ මේක ජජ්ට එහෙන ප්‍රශ්නයක්. ඉතින් යහනවා ජයි කියන්නේ කවුද මොකක්ද ඒ කේස් එක කියලා. ඉතින් ඒ වෙලාවේ ජයිගේ තාත්තා ඉතින් නැගිටලා කියනවා ජයි කියන්නේ මගේ පුතා මේ වගේ දෙයක් වෙලා තියෙනවා. මෙච්චර කාලයකට කලින් මෙහෙම දෙයක් වුණේ. මේ වගේ දෙයක් මම මේ වගේ පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ පැමිණිල්ල මේගොල්ලෝ හරියට බාරගත්තේ නැහැ. ඉතින් මගේ දරුවව කොහොම හරි හොයලා දෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක මේ ජජ් පැමිණිලි ලිපියක් ඉල්ලනවා. පැමිණිලි ලිපියක් දුන්නා නම් ඒ පැමිණිලි ලිපිය කෝ කියලා. ඉතින් ඒ පැමිණිලි ලිපිය පොලිස් නිලධාරියෙක් අරගෙන ඇවිල්ලා ගෙනත් දෙනවා. ඉතින් ඒ වුණාට ඒ පැමිණිලි ලිපිය එදා තේක බොන ගම බඩේ පිය දාපු තෙලුත් ඒ වගේම ඒක පොඩි වෙලා තියෙන විදිහත් පැමිණිලි ලිපිය ඉරලා තියෙන එකක් දැකලා ජජ් හොඳටම කේන්ති ගිහිලා පොලිසිය කෙනාට බනින්නත් ගන්නවා. ඉතින් ඔන්න ඔය සීන් එකෙන් පස්සේ පෙන්වන්නේ සම්පූර්ණ මේ නඩුව විසඳන්න කට්ටිය සැරසෙන එකත්. ඉතින් මේ නඩුව විසඳන්න යද්දී අර කලින්ම තාත්තා, ඒ කියන්නේ ජයිගේ තාත්තා ගිහිල්ලා ගෙවල් දෙකේ ඉන්න ළමයි දෙන්නම එක්කගෙන පොලිසිය දෙනවා. ඒ කියන්නේ සුජීත් වගේම ජෝෂප් කියන ළමයි දෙන්න. ඉතින් මේ කොල්ලෝ දෙන්න එක්කගෙන පස්සේ මේ ජජ් මෙයාලගෙන් විස්තර කරන්න පටන් ගන්නවා. එතනදී මේ කොල්ලෝ දෙන්න කියනවා සිකුරාදා දවසක අපි හැමෝම එකතු වෙලා පළවෙනි පාර පබ් එකකට ගියා කියලා. එතනදී අපි කට්ටිය නටලා විනෝද වෙවි ඉන්නකොට අපි තව කට්ටියක් අතර රණ්ඩුවක් කියා කියලාත් මෙතන ඉන්න කොල්ලෙක් කියනවා. ඉතින් ඒකත් එක්කම ඒ නිසා පබ් එකේ කට්ටිය අපෙන් දෙන්නේ කල්ලගත්තා. අපි දෙන්න අහු වුණා විතරක් කියලා මේ කතාව සම්පූර්ණ සාරාංශයක් විදිහට පොඩියට මේ කට්ටිය ජජ් වෙත ඉදිරිපත් කරනවා. ඉතින් ඒකත් එක්කම කියනවා එදා බීලා හිටිය නිසා අපිට මොනවද දුන්නේ කියලා අපිට මතක නැහැ හැමදෙම කියලා. ඉතින් ඒක බොරුවක් නිසා ජජ් කියනවා මෙයාලව තනියෙන් අරගෙන මෙයාලගෙන් විස්තර අරගන්න කියලා. ඉතින් මේකත් එක්කම ජජ් මෙතෙන්දි නියෝග කරනවා ඒ පබ් එකේ මැනේජර්ව සම්බන්ධ කරගන්න කියලා. මේ වෙලාවේ SI මැඩම් ගිහිල්ලා ඒ පබ් එකේ මැනේජර්ට කෝල් එකක් දීලා එයාව ගෙන්න ගන්න බලනවා. ඉතින් මේ වෙලාවේදී අර කොල්ල දෙන්න කියනවා ජයිත් ඒ වගේම වර්ණිකා කියලා එයාගේ යාළුවත් එක්ක අර පැනලා ගියා කියලා. ඉතින් මොන්නේ වෙලාවේ SI මැඩම්ට පොඩි මැසේජ් එකක් එනවා සයිබර් ක්‍රයිම් එකකින්. ඉතින් මේ ආපු පණිවිඩයත් එක්ක මේ SI මැඩම් ගොඩක් කලබල වෙලා මෙයා යනවා ජයිගේ තාත්තා ගාවට. ජයිගේ තාත්තෙන් අහනවා ඔයා කලින් බෝම්බ නිෂ්ක්‍රිය කාණ්ඩායමේදී හිටියේ කියලා. මේ වෙලේ ජයිගේ තාත්තා ගොඩක් කලබල වෙලා වටපිට බලලා ඔව් කියලා පිළිතුරක් ලබා දෙනවා. මේ වෙලේ කට්ටියටම දැනෙන එක දෙයක් තමයි දැන් මේ වැරද්ද සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ ජයිගේ තාත්තා කියලා. ඉතින් කට්ටිය එක්කම මෙයාට පහර දෙන්නත් පටන් ගන්නවා. ඒක ඇත්තක් තමයි. ඉතින් මේ දැන් ෆිල්ම් එකේ රිවිව් එක අහගෙන ඉන්න ඔයාටත් එහෙම හිතලා ඇති. ඔව් මටත් එහෙම හිතුණා. හේතුව තමයි මෙයා දැන් ඉන්නේ පොලිස් ස්ටේෂන් එකේ. ඒ වගේම මෙයාගේ දරුවා තමයි හොයන්නේ කියලා තර්ජනය එල්ල වෙන්නේ. ඒත් එක්කම මෙයා බෝම්බ නිෂ්ක්‍රියාංශයේ ඉඳපු පරණ සේවකයෙක්. හරි ඉතින් ඊළඟට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන මොකද කොහොම වුණත් මේ කතාව හිතන විදිහට මේ අවසානයක් සිද්ධ වෙන්නේ. ඉතින් අවසානය වෙනකන් ස්කිප් නොකර බලන්න, රැඳිලා ඉන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපි යමු ආයෙත් කතාව පැත්තට.
ඉතින් කොහොම වුණත් මේ වෙච්ච දේවල් ඔක්කොමත් එක්ක ජජ් මෙයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ජයිගේ තාත්තගෙන් ජජ් අහනවා මේ වැටේ සම්බන්ධ උනේ ඔයාද කියලා. ඉතින් මේ වෙලාවේ ජයි කියනවා මම ජීවිත බේරගන්න විතරයි පුරුදුනේ, ජීවිත නසන්න පුරුදුනේ නැහැ. මගේ කොල්ලගේ ජීවිතේ වගේ තමයි මගේ හැමෝගෙම ජීවිතේ වටිනවා. මගේ පුතා නැති වුණා කියලා මම මෙහෙට ඇවිල්ලා පැමිණිල්ලක් දාද්දි මෙයාලා කියපු දේවල් නිසා මට කේන්ති ගියා කියලා ජයිගේ තාත්තා මේ වෙලෙදි මෙතෙන්දි කියනවා. ඒ කතාව ඔක්කොම අවසානයේ ඊට පස්සේ මේ ජයි පොරොන්දු වෙනවා මේ බෝම්බෙත් කොයි වෙලාව හරි මමම අරගෙන පෙන්නන්නම් කියලා. ඊට පස්සේ ජයිගේ තාත්තා කියනවා ඔයාගේ රාජකාරිය ඔයා කරන්න, මගේ රාජකාරිය මම කරන්නම් කියලා පොලිසියටත් පොඩි අණක් දෙනවා. ඉතින් ඒ ඔක්කොම අවසානයේ ජයි ආපහු යනවා. ඉතින් මේ ඔක්කොම අවසානයේ ජයිගේ තාත්තා ඒ කියන්නේ ශක්තිවේල් මම ඉස්සරහට මෙතන ඉඳලා ඉස්සරහට මේ ජයිගේ තාත්තා කියන්නේ නැතුව ශක්තිවේල් කියන එක පාවිච්චි කරන්නම්. ඉතින් මේ ශක්තිවේල් ඊළඟට යනවා ඒ අර බෝම්බේ තියෙන තැනට. බෝම්බේ තියෙන අර පොලිස් නිලධාරියා ඉන්න පුටුව යට. ඉතින් පුටුව යටට නැමිලා ඒ බෝම්බේ ගැන මෙයා අධීක්ෂණය කරන්න මෙතෙන්දි පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය තියන්නේකින් පස්සේ පෙන්නන්නේ අර කොල්ලෝ දෙන්නව එකට දාලා එයාලගෙන් කට උත්තර ගන්න එක. ඉතින් ඒතනට ගිහිල්ලා අපි බලමු මොකද්ද මෙයාලා කියන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ ජයිගේ යාළුවෙක් පටන් ගන්නවා මෙයාලගේ සම්පූර්ණ විස්තරයම කියන්න. ඉතින් මෙයාලා කියනවා අපි දුන්දෙනාම හොඳම යාළුවෝ මැඩම්. අපි කොච්චර යාළු වුණත් අපි හැමෝටම හොඳට ඉගෙන ගන්න පුළුවන්. 12 වසර පාස් කරාට පස්සේ තුන්දෙනාම මැරින් කොලෙජ් එකට යන්න පුළුවන් වුණා. එතන කොච්චර යාළුවෝ හිටියත් එයාලත් එක්ක අපිට යාළු වෙන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට අපි ඔච්චර කොන් වෙලා හිටියත් එතන සම්පූර්ණ අපිත් එක්ක කිසිම ලැජ්ජාවක් නැතුව කතා කරන්න ආපු එකම එක ගැළු ළමයා එයා තමයි වර්ණිකා කියලා මේ ඉස්සයි මැඩම්ට අර කොල්ලා විස්තරය කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙයාලා ආයේ කාලෙන් පිටිපස්සට අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ ජයිට අර වර්ණිකා කියන ගෑනු ළමයාව හම්බ වුණ විදිහ ඒත් එක්කම ජයි වර්ණිකා එක්ක සම්බන්ධකම් පටන් ගත්ත හැටි මේ සම්පූර්ණ විස්තරේ මේ යාළුවෝ දෙන්න කියන්න පටන් ගන්නවා. ඉතින් මේ ජයිට මේ ගෑනු ළමයා හම්බ වෙලා තියෙන්නේ ආ බස් හෝල්ඩ් එකේ ඉන්නකොට ජයිගේ මේ ගෑනු ළමයා අඬා ඉන්නවා දැකලා. ඒ කියන්නේ මේ වර්ණිකා එතකොට ඒ දවස්වල මෙයාලා කිසිම ආදර සම්බන්ධයක් නැහැ. ජයි මේ වෙලාවේ අහනවා එදා මොකද අඬන්න හිටියේ කියලා වර්ණිකාගෙන්. ඒ අහද්දී මෙයා සම්පූර්ණ විස්තරය දෙන්න කියනවා. මේ වර්ණිකාගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා ඉන්නේ කියලාත් මෙතෙන්දී අපිට දැනගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ වර්ණිකා ජයි එක කියනවා එයා චෙන්නයි ආවෙත් අම්මවයි තාත්තවයි ආපහුත් එකතු කරන්න කියලා. ඒක තමයි මගේ පළවෙනි ආසාව කියලා. මේ වෙලාවේ ජයි අහනවා වර්ණිකා ඔයා කවද්ද තාත්තව හම්බ වෙන්න යන්නේ කියලා. එතකොට කියනවා වර්ණිකා මම යන දවස ඔයාට කියන්නම්. එතකොට ඔයාටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ ජයි කියනවා අනිවාර්යයෙන්ම මාත් එන්නම් කියලා. ඉතින් ඊළඟ සීන් එකේ පෙන්නන්නේ කොලෙජ් එකේ ජයි එක්කම සුරාජුයි ඒත් එක්කම සුජිත් වගේම ජෝෂප් එක්ක තුන්දෙනා එකට ඉන්න වෙලාවක්. ඉතින් මේ වෙලාවේ මෙතනින් වර්ණිකා ඇවිල්ලා එයාගේ වාහනයෙන් බහිනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ වර්ණිකා ජයිට කියනවා මගේ ජීවිතේ ලස්සනම දවස හෙට තමයි. ඉතින් මම හෙට තමයි අපේ තාත්තව හම්බ වෙන්න යන්නේ. ඉතින් ඔයාලට එන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙලාවේ ජයි අහනවා ඔයා මොනවද තාත්තා වෙනුවෙන් ඒකට දෙන්නේ කියලා. එතකොට එයා කියනවා එයා පහුගිය අවුරුදු 10ටම මගේ හැම උපන්දිනයකටම අපේ තාත්තා තෑග්ගක් එවනවා. ඉතින් ඒ වෙනුවෙන් මම අපි දෙන්නගේ නමේ මුලාකුරයි ඒ වගේම ෆින්ගර් ප්‍රින්ට්ස් දාලා බ්‍රේස්ලට් එකක් හැදුවා කියලා. ඉතින් මේ වෙලාවේ ජයිගේ යාළුවෝ දෙන්න අර ගෑනු ළමයාට ඒ කියන්නේ වර්ණිකාට පොඩි යෝජනාවක් දානවා හෙට ඔයාගේ තාත්තව හම්බ වෙන සතුට වෙනුවෙන් අපිට පාටියක්වත් දෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ වර්ණිකා අහනවා පාටියක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙලාවේ අර යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා පබ් එකකට යමු කියලා. ඒ වෙලාවේ ජයි නම් මේකට කැමති වුණේ නැති වුණත් කට්ටිය එක පබ් එකට යනවා කියලාත් පෙන්නනවා. ඉතින් ඒකෙන් පස්සේ තමයි අර තාත්තට කෝල් එකක් ඇවිල්ලා ඒ කියන්නේ අර ජයිගේ තාත්තට රෑ කෝල් එකක් ඇවිල්ලා කියන්නේ මම යාළුවෝ එක්ක පාටි එකකට යනවායි කියලා. ඒ සීන් එකත් අපිට මෙතෙන්දි පෙන්නනවා. ඉතින් මෙයාලා මේ කට්ටියම පබ් එකට ගියත් මේ ජයිගේ යාළුවෝ දෙන්න නම් කොච්චර බිව්වත් මේ ජයි නම් පොඩ්ඩක්වත් බොන්නේ නැහැ. මේ කියාගේ ප්‍රතිපත්තියක් විදිහට ඒ අර රකින්නවා. ඒ වුණාට වර්ණිකා නම් ටිකක් ඩ්‍රින්ක් එකක් දාලා තමයි එතනින් ගියේ. ඉතින් ඔන්න ඒ වෙලාවේ කට්ටියම බීලා ඩාන්ස් එකක් දාලා ඉන්නකොට මෙතෙන්දි පෙන්නනවා අපිට දැනගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මතක් වෙනවා අර රේප් කේස් එකකට යට ගහපු නඩුව ඇතුළේදී අපිට හම්බ වුණ අර මන්ත්‍රීගේ කොල්ලා ඒ කියන්නේ මෙර කණ්ඩායමේ ලොක්කා එයත් ඉන්නවා මේ පබ් එක ඇතුළේම. ඒ වගේම මේ මෙර කණ්ඩායමේ ලොක්කා කියන්නේ මන්ත්‍රීගේ පුතාට අර ගෑනු ළමයා කියන්නේ වර්ණිකා ගැන පොඩි හැඟීමක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ කොල්ලා ගිහිල්ලා වර්ණිකාට පොඩි ටච් එකක් දාන්න තමයි බලන්නේ. ඉතින් අර මන්ත්‍රීගේ පුතා ගිහිල්ලා එතෙන්දී අහනවා වර්ණිකාගෙන් අපි දැන් ආශ්‍රය කරමුද කියලා. ඉතින් මේක ඇහුණ ජයිට නම් පොඩ්ඩක් එච්චර හරි නෑ. ඉතින් ජයි ඇවිල්ලා අහනවා අරු මොකක්ද ඔයාගෙන් ඇහුවේ කියලා වර්ණිකාගෙන්.
ඉතින් මේ වෙලාවේ වර්ණිකා කියනවා ඒවා සාමාන්‍ය දේවල් ඒ නිසා වැඩිපුර හිතන්න එපා කියලා. ඒ වුණාට ජයි නම් මේක අතාරින්නේ නැති බාටයි. ඉතින් ආයෙත් පාරක් මේ മന്ത്രിගේ පුතා මෙතන වර්ණිකා ළඟට ආවට පස්සේ මේ ජයිට හොඳටම කේන්ති ගිහිල්ලා එයාගේ පපුවට අත තියලා කියනවා බෙත්තකට වෙලා ඉන්න කියලා. ඉතින් මේ වෙලාවේ පෙන්වන්නේ නම් ජයිගේ යාළුවෝ දෙන්න මෙයාලගේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මේ දෙන්නව අල්ලගත්තට ජයිත් එක්කම වර්ණිකා දෙන්න පැනලා දුවා ගන්න වෙලාවක් ඊළඟට ආයෙත් මේ කතාවේ වර්තමානයට අරගෙන එනවා. ඉතින් මේ වෙලාවේ ජජ් කියනවා අර පබ් එකේ මැනේජර්වයි එතන CCTV දර්ශනයි වහම මෙතනට අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න ඔය හැමදේම වෙන අතරේ මෙතන දැන් කට්ටියව ප්ලෑන් එකක් ගහනවා CCTV ජෑම් එකක් ගහලා CCTV විනාඩි 5කට කට් කරලා මේ ඇතුලේ ඉන්න අනික් ඒ කියන්නේ මෙතන ඇතුලට ගෙනලා තියෙන කට්ටියකින් කොටසක් හරි මෙතනින් ඒ කියන්නේ පොලිසියෙන් එළියට යවා ගන්න ක්‍රමයක්. ඒ වුණාට මේ හැමදේම අහගෙන ඉන්න හැක ඊළඟට කියනවා කොන්දේසි කඩකිරීමක් තියෙනවා. කවුරු හරි මෙතනින් එළියට ගියොත් මෙතනින් එහාට මොනවද වෙන්නේ කියලාවත් හිතා ගන්න බැරිව හැමතැනම මෙතන බෝම්බ තියලා තියෙන. ඉතින් ඒ හැමදේම මෙතනම පුපුරලා යයි කියලා. ඉතින් ඒකට බය වුණු කට්ටිය මේ ප්ලෑන් එක අතහැරලා දානවා. ඉතින් කොහොම හරි ඔය වැඩ ටිකත් යන වෙලාවේ අර හાર્ඩ් ඩිස්ක් එකත් එක්ක මේ කියන්නේ CCTV ෆුටේජ් තියෙන හાર્ඩ් ඩිස්ක් එකයි ඊළඟට ඒ පබ් එකේ මැනේජරුයි දෙන්නවා මේ වෙලාවේ මෙතනට එනවා. ඉතින් මේ පොලිසිය ඇතුළට ওই වෙලාවේ නොදන්න පුද්ගලයෙක් එනවා. ඒ ඇවිල්ලා වෙලා එයාත් පොලිසිය එක්ක කතා කර කර ඉඳලා ටිකක් වෙලා ඉන්නකොට මේකෙන් ආපහු එළියට යන්න බෑ කියලා ඒ මනුස්සයාට කිව්වයින් පස්සේ ඒ මනුස්සයා ඇත්තටම බෝම්බේ දැකලා එතනින් බය වෙලා පැන ගන්න දුවලා යනවා. දුවලා ගියාට වැඩක් වෙන්නේ නැහැ. එයාත් දොරෙන් එළියට යනකොටම බෝම්බයක් පුපුරලා ආපහුත් පිටිපස්සට විසිකනවා. ඉතින් මේ වෙලාවේ මෙතනදි පෙන්නනවා මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න ඉන්ස්පෙක්ටර් අර මන්ත්‍රීකාරයාගේ පුතාවත් අරගෙන බැඳගෙන එක්කගෙන එනවා පොලිසිය ඇතුළට. ඉතින් ඔන්න ඒ වෙලාවෙදිත් මේ ඇමති කෙනෙක්ගේ පුතෙක් ගෙනල්ලා තියෙන නිසා සමහර පොලිස් නිලධාරීන් මේකටත් මේ වෙලෙත් මේ කාරණා යට ගහලා කොහොම හරි අර මනුස්සයව බේර ගන්න හදනවා. ඒ කියන්නේ ඇමතිගේ පුතාව බේර ගන්න හදනවා. ඉතින් ඒකත් එක්කම සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වයින් පස්සේ අර පොලිස් ඉන්ස්පෙක්ටර් අර ජජ් වෙත තමන් ගාව තියෙන සාක්ෂි ටික ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය ජජ් මේ වෙලාවේ කියනවා අර කලින් වෙලාවේ කියන්නේ අර මුලින්ම වෙච්ච සිද්ධිය මතක් කරනවා. ඒ කියන්නේ මේ පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා මෙයාගේ ගෝලයෝ ටික අරගෙන ගියකට බොව අවුරුදු 7ක් වෙනකන් මට හිරේ දාන්න පුළුවන් කියලා ඒ නිසා ඇත්ත කියන්න කියලා මේ වෙලාවේ ජජ් අණ කරනවා. කොහොමනම් මේ මන්ත්‍රීගේ කාර්යක ඒ දවසේ යම්කිසි වෙලාවක් ඇතුළත මේ පොලිසිය ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙයානේ මේ පොලිසියට ආවේ කියලා මේ මන්ත්‍රීගේ පුතා කියනවා. ඒ වුණාට පබ් එකෙත් මේ අදාළ වෙලාවට ඊට කලින්ම මන්ත්‍රීගේ පුතාගේ වාහනේ තිබ්බයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ CCTV ෆුටේජ් වලින් තමයි ඒක පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ CCTV චෙක් කරන පොලිස් නිලධාරීනි කියනවා පබ් එකේ පැය දෙකක CCTV අයින් කරලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ ඇතුළත තමයි මේ කාර් එකක් නැත්තේ කියලා. ඉතින් ජජ් මේ වෙලාවේ මැනේජර්ගෙන් කියන්නේ පබ් එකේ මැනේජර්ගෙන් අහනවා මේ වගේ CCTV ෆුටේජ් වලට මොනවද වෙන්නේ කියලා පැය දෙකක දෙයක් නැති වෙන්න තරම්. ඉතින් මේ වෙලාවේ පබ් එකේ මැනේජර් කියනවා මෙතන හැම වෙලේම ලොකු අය යන්නේ තැනක් හැම දර්ශනයක්ම සේව් කරන් හිටියොත් ඒක නිසා අපිට තමයි ප්‍රශ්නයක් වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ පොලිසියේ ඉන්ස්පෙක්ටර් අහනවා එදා රෑ මොකක්ද උනේ කියලා පැහැදිලිව කියන්න ඕනේ කියලා මැනේජර් තර්ජනය කරනවා. මේ වෙලාවේ මැනේජර් හැමදේම කියන්න පොරොන්දු වෙනවා පොලිසියට. ඉතින් ඔන්න ඔය විදිහට කතාව සිද්ධ වෙගෙන යනකොට මෙතෙන්ට අර හැකර්වා එක්කගෙන එනවා. එතකොට තමයි මේ ශක්තිවේල් කියන එක්කෙනා ටිකක් පුදුම වෙලා බලන්නේ. ඒකට හේතුව තමයි මේ අරගෙන ඉන්නේ ශක්තිවේල්ගේ පුතා. ඒ කියන්නේ නැති වෙලා හොයපු ජයි. ඉතින් ජයි මෙතෙන්ට අරගෙන ආවට පස්සේ ජයිගෙන් විස්තර අහනවා මොකක්ද මේ කරන්න හේතුව, මේකට මොකක්ද හේතු වුනේ, ඔයා මේ වරදට අහු වෙලා තියෙනවා. ඉතින් මේ වරදට අහු වෙන්න හේතුව මොකක්ද? ඒක ඇත්තටම උනේ කොහොමද කියලා. ඉතින් මේ අහුවෙච්ච හේතුව මේ හැමදේම ශක්තිවේල්ගේ පුතා ඒ කියන්නේ ජයි විස්තර කරන්න පටන් ගන්නවා. ජයි කියනවා මම තමයි බෝම්බේ තිබ්බේ කියලා. ඉතින් ඒකට හේතුව මේ ජජ් ආපහු අහනවා. ඉතින් අහුවට පස්සේ ජයි මුළු කතාවම විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් අපි යමු ජයි කියපු මේ කතාව මොකක්ද කියලා බලන්න. ඉතින් අර යාළුවෝ දෙන කතාව නවත්තපු තැන ඒ කියන්නේ ජයි එක්ක වර්ණිකා දුවපු අවස්ථාවේ ඉඳලා මේගොල්ලෝ කතාව කියන්න පටන් ගන්නවා. ඉතින් දෙන්න එක්කම දුවලා කාර් එකකට නැගලා කාර් එකෙන් ගිහිල්ලා පොලිසියට මේ විස්තරය කියලා තමන්ගේ යාළුවෝ දෙන්න බේර ගන්න හදාදි තමයි මේ මැර කණ්ඩායමේ සෙට් එකත් පොලිසියටම කෝල් එකක් දීලා තියෙනවා. මෙහිම කට්ටියක් එනවා මේ කට්ටියව කොහොම හරි අපිට අල්ල දෙන්න කියලා. ඒ අල්ල දෙන්න කියපු එකත් එක්කම මේ පාරේ ඉඳපු ට්‍රැෆික් OIC කෙනෙක් පන්නගෙන යන අතරතුරේදී ජයි වගේම වර්ණිකාවත් තමන්ගේ කතාවට අල්ලගෙන අර
කට්ටිය එක්කම ඉඳපු පබ් එකට එක්කගෙන යනවා පෙන්නනවා. ඉතින් පබ් එකට ගියායින් පස්සේ මේ කට්ටිය වෙනම රූම් එකක වාඩි කරවලා තියලා මේ හැමෝම හොයන්න යනවයි කියලා OIC මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් කොහොම වුණත් මේ කට්ටියව බලන්න කියලා හොයන්න කියලා ගිය OIC අන්තිමට මේ හැම විස්තරේම එතන ඉඳපු මෙර කණ්ඩායමට කියලා දානවා. ඉතින් කිව් එකත් එක්ක ජයි වගේම වර්ණිකා දැනගන්නවා මේ ඉන්නෙත් මෙයාලගේම කෙනෙක් කියලා. ඉතින් ඒකෙන් පස්සේ මේ වර්ණිකා වගේම ජයි මෙතනදි කලබල වෙනවා. කලබල වෙලා ජයිගේ පෙම්වතිය වෙන වර්ණිකා කෝල් එකක් කරගන්න බලනවා තමන්ගේ තාත්තට. තාත්තා වැඩ කරන්නේ පොලිසියේ දැන් ඉන්න වර්තමාන ඉන්ස්පෙක්ටර් විදිහට. ඉතින් මේ ඉන්ස්පෙක්ටර්ට කෝල් එක ගත්තට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මොකද එයායිනේ රාජකාරිය වෙලාවක. ඉතින් එයාට ෆෝන් එක ඇහුන්නේ නැති නිසා මේක වර්ණිකා කරන වැඩේ WhatsApp එකෙන් කෙටි පණිවිඩයක් විදිහට වීඩියෝ පණිවිඩයක් තමන්ගේ තාත්තට වීඩියෝ කරලා යවනවා. ඔන්න ඒ කොටස ඉවරුණායින් පස්සේ මේ පොලිස් නිලධාරියා එතනින් පිටත් වෙලා ගියාට අර වර්ණිකා වගේම ජයි මෙතන හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් කොහොම වුණත් ඊළඟට මේ මන්ත්‍රීගේ පුතයි එතන ඉඳපු තව 4-5 දෙනෙකුත් එක්ක එකතු වෙලා මේ ජයි වගේම වර්ණිකාවත් තමන්ගේ ළඟට අරගෙන ජයිට වගේම වර්ණිකාටත් නිර්වින්දන බෙහෙතක් විදිනවා. ඉතින් මේ නිර්වින්දන බෙහෙත එන්නත් කරයින් පස්සේ දෙන්නම සිහි නැතිව වැටෙන්න පටන් ගන්නවා. ඒ දෙන්නම සිහි නැතිව වැටුණයින් පස්සේ පිරිමි කෙනාව ඒ කියන්නේ ජයිව අරගෙන ගිහිල්ලා වෙනම තැනකට දාලා ජයිගේ පෙම්වතිය ඒ කියන්නේ වර්ණිකාව අර මන්ත්‍රීගේ පුතා අරගෙන ගිහිල්ලා රේප් කරනවා. ඉතින් මේ අවස්ථාවෙන් පස්සේ ජයි වගේම වර්ණිකාව ආවහො දාගෙන එයාලගේම වාහනවල අරගෙන ගිහිල්ලා කැලෑවකට අතාරින රූපරාමු ටිකක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ කතාව පටන් ගන්නකොටම ඔයාලට මතක ඇති මේ වාහන දෙකක් වේගයෙන් ගිහිල්ලා මිනිස්සෙක්ව කැලේට අතාරිනවා පෙන්වනවා. ඒ තමයි ජයි. ඉතින් එතන නොපෙන්නපු දර්ශනයක් තමයි වර්ණිකාවත් මෙතනම තමයි මේ මෙර කණ්ඩායම ගිහිල්ලා අතෑරලා දාන්නේ. ඉතින් මේ කැලේට අතෑරයෙන් පස්සේ වර්ණිකාට නැති වුණත් ජයිට මේ වෙලාවේ සිහිය එනවා. ඉතින් ජයි මේ වෙලාවේ වර්ණිකාව හොයාගෙන ළඟට ගිහිල්ලා වර්ණිකාව ඇහැරවන්න හදනවා. එයාව නැගිට්ටව ගන්න නම් ඉතින් බැරි වෙනවා. ඉතින් මේ ජයි කරන වැඩේ වර්ණිකාගේ මොබයිල් එක අතට අරගෙන එයාගේ ෆෝන් එකෙන් තාත්තාගේ ෆෝන් නම්බරයට කෝල් ගන්න උත්සාහ කරත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මෙතනට සිග්නල් නැති නිසා. ඉතින් ඔන්න ඔය අවස්ථාවෙන් පස්සේ මෙතෙන්දී අන්තිමටම සිග්නල් හොයාගෙන ජයි ඇවිදගෙන යනවා පෙන්නනවා. ඇවිදගෙන යන ගමන් එයාගේ ලොකේෂන් එක ෂෙයා කරලා දානවා. ඉතින් ඒ ලොකේෂන් ෂෙයා කරයින් පස්සේ මෙයාට ආයෙත් සිහි නැතුව එතනම වැටෙනවා. ඉතින් ඊට ටික වෙලාවකට පස්සේ මෙතනට අර මෙර කණ්ඩායමම ආපහුත් එනවා. ආපහු ඇවිල්ලා අර දෙන්නවම හොයලා ඒ දෙන්නට ගිනි තියන්න තමයි මෙතෙන් ඉන්නේ. මෙතෙන්ට ආවට වර්ණිකා වැටිලා හිටියත් ජයිව නම් හොයාගන්න වෙන්නේ නැහැ. මොකද එයාට සිහිය ඇවිල්ලා එයා ඇවිදගෙන ගිහිල්ලා වෙනම තැනක වැටුණු නිසා. ඉතින් මෙතන ඉන්නේ වර්ණිකා හින්දා වර්ණිකාට මේ මෙර කණ්ඩායම ගිනි තියලා දානවා පෙන්නනවා. ඉතින් මේ ඔක්කොම අවසානයේදී තමයි අර වර්ණිකාගේ තාත්තට මේ මොබයිල් මැසේජ් එක ඇවිල්ලා මෙයා මේ හැමදේම බලන්නේ. බලලා ඒ තැනට යනකොට වෙන්න තියෙන හැමදේමත් වෙලා ඉවරයි. ඉතින් මේ ඉන්ස්පෙක්ටර් එතන තමන්ගේ දුව නැති වුණාට දුවගේ මල මිනිය දිහා බලාගෙන හොඳටම අඬන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මෙතනට ජයි එනවා. ජයි වගේම මේ දෙන්නත් එක්කම කරපු ප්ලෑන් එකක් තමයි මේ බෝම්බ තිබ්බ සිද්ධිය. ඉතින් නීතිය හරියට ඉටු වෙන්නේ නැති තැන මේ තාත්තගත්තු ලස්සන පියවරක් තමයි මේක. ඉතින් ඔයාලා තාමත් රයිට් ෆිල්ම් එක බැලුවේ නැත්නම් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම මේකේ තියෙන ඒ කුතුහලය සහ අවසානය ගැන ඔයාලට හිතන දේ මට පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් අලුත් ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනින්ම හමු වෙමු. අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. මේ මූවි ඩී ඇකඩමි ස්තුතියි.